කොහොමද යාළුවනේ ඔයාලට ඉතින් අද අරගෙන ආවා මම සමපෝෂ වලින් රසට පොල් ටොපි හදාගන්න විදිය. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්න කියලා. ඉස්සෙල්ලාම පොල් ග්‍රෑම් 50ක් මේ විදිහට පෑන් එකකට දාලා අඩු ගින්දරේ මම වතුර නැති වෙනකම් බැද ගන්නවා. පොල් ටොපි කල් තියාගන්න බැරුව නරක් වෙන නිසා තමයි අපි පොල් ටික බැදගන්නේ. දැන් මම බැදගත්ත පොල් ටික වෙනම භාජනයකට දාගන්නවා. දැන් මම මේ පෑන් එකම ලිපේ තියලා සීනි ග්‍රෑම් 100ක් දාගන්නවා. ඒකටම වතුර මිලිලීටර් 100කුත් දාගන්නවා. ලුණු පිංචකකුත් දාගන්න ඕන. දැන් මේක මම උකු වෙනකම්ම අඩු ගින්දරේ මේ විදිහට රත් කරගන්නවා. මේ විදිහට පැණිය කාලලා බලන්න. හොඳටම උකු වෙලා නම් අපි අතට හොඳටම ඇලෙන ගතියක් දැනෙනවා. දැන් මේකට මම පොල් ටික දාගන්නවා. මේකටම සමපෝෂ ග්‍රෑම් 100කුත් දාගෙන හොඳට කූරු ගන්න. මේ සමපෝෂ පොල් ටොෆි එක හරිම රසයි යාළුවනේ. මේක ගොඩාක් හයිය නැහැ. ටිකක් විතර මෙලකට එන්නේ. ඔයගොල්ලෝ මතක ඇතිව ලිපේ ගින්දර අඩු කරලම තියාගන්න. නැත්තම් අපිට හරියට පොල් ටොපි එක හදාගන්න බැරි වෙනවා. වැනිලා තේ ඇඳි කාලක් බටර් තේ හැන්දකුත් දාගන්න. බටර් වලට අකමැති අය බටර් දාගන්න එපා. මේක විනාඩි 2-3ක් මේ විදිහටම අපි ලිපේ තියාගෙන කූරු ගන්න ඕන. දැන් අපේ සමපෝෂ පොල් ටොපියේ පදම හරි ඊළඟට බටර් ගාගත්ත තටියකට මම මේ ටික දාගන්නවා. දැන් සම්පෝෂ ටික මේ විදිහට තුනේ කරගෙන උඩ ලස්සනට හදාගන්න. කලබල නැතුව හිමීට ලස්සනට උඩ හදාගන්න. මොකද මේක ඉක්මනට හයි වෙන්නේ නැහැ. දැන් මම උඩ ලස්සනට තුනේ කරගත්තට පස්සේ මේ විදිහට කෑලි ටික කපා ගන්නවා. කෑලි ටික ඔක්කොම කපා ගත්තට පස්සේ සමපෝෂ ටික හොඳට නිවෙන්න තියන්න. දැන් සමපෝෂ ටික හොඳට නිවිලා තියෙන්නේ. මම දැන් කෑලි ටික වෙන් කරගන්නවා. මේ විදිහට තමයි මම රසට සමපෝෂ පොල් ටොෆි එක හදාගත්තේ. ඉතින් ඔයාලත් වෙනසකටත් එක්ක මේක හදලම බලන්න. එනදා වගේම මාත් එක්ක එකතු වෙලා හිටපු හැම දෙනාටම ගොඩාක් ස්තුතියි. තවත් රෙසිපියක් අරන් මෙන්නම්. ඔයාලට සුබ දවසක්.